හරි ගස් ඉතින් මේක තමා මගේ මයින්ක්‍රාෆ්ට් එපිසෝඩ් අංක 2 සවයිවල්. කලින් එපිසෝඩ් එක දාලා පැය 10කින් වගේ තමා මේක දාන්නේ. දිනපතා වගේ තමා වීඩියෝ දාන්න හිතාගෙන ඉන්නේ මම. අපි බලමු. මයින්ක්‍රාෆ්ට් එකේ ලස්සන මියුසික් එකක් තියෙනවා. තාම ලෝඩ් වෙනවා වගේ ලෝඩ් වෙනවා. ඉතින් පොඩ්ඩක් සමාවෙන්න ඕනේ ඉස්සෙල්ලා වැරදි මැප් එකකට අපි ගියේ වැරදි වර්ල්ඩ් එකකට. දැන් තමයි හරි එකට යන්නේ. හරි එක වෙන්න ඕන මේ මං කලින් එක වැඩවලට හදපු මැප් තියෙනවා ඒවට නම් කරලා නැහැ. එතකොට මේ හොයාගන්න ටිකක් අමාරුයි මට. එහෙම සීන් එකක් තියෙනවා ඒකයි උනේ. නෑ මේකත් නෙමෙයි ගයිස් නේද? මට වෙන්නේ අර මම මැප් එකේ මලා වගේ කමක් නෑ. අපි මේක අල්ලමු එපිසෝඩ් එක වගේ කියලා. මේක නම් ඇත්තටම හොඳ බයෝම් එකක්. මේකේ සමහර වෙලාවට මයින් ෂාෆ්ට් තියෙනවා. මයින් ෂාෆ්ට් එකක් හොයාගත්තොත් I think ගොඩ තමයි. අපතර පේන දේවල් බෝල්ට් කියනවා. මේ බයෝම් එකේ පට්ටම කොමන් දෙයක් තමයි මේ කෝල් නෙමෙයි සෝරි ගෝල්ඩ් කියන්නේ. ඉවරයි. අර පේන තව උසල තියෙනවා. ගහ හොයාගන්න ඕනේ අයිස්. ඇත්තටම ගහක් ඇති නේද? මේකේ විලේජ් නම් නැද්ද මන්ද? මට මතක නෑ මෙච්චර. කේව්වක් තියෙනවා. අර මොකද බා? දෙකින් ටෙලකොටා බ්ලොග් දෙයක් කියහක්කෝ. අපි කේව් එකට ගිහිල්ලා බලමුනේ. කේව් එකේ තිබිලා මොනවා හරි හම්බුනොත් එහෙම
ඉතින් සැප තමයි. සොම්බි ගහයි දන්නේ නැහැ හැබැයි. බලමු ඉතින් අපි ගිහිල්ලා බලමු. මේක හරියම පීස්ෆුල් සවුන්ඩ් ට්‍රැක් එකක් කියලා. කොහෙද බං කේව් එක තිබ්බේ? ආතරනේ කේව් එක. ඩ්‍රිප්ස්ටෝන් කේව් එකක්. ඔය එල්ලි තියෙන්නේ ඔය කියන්නේ ඩ්‍රිප්ස්ටෝන් කියලා හරිද? ඕකෙන් පොඩි ප්‍රයෝජනයක් තියෙනවා නේද? ඒක තමයි ගන්න පුළුවන්. හැබැයි පොඩි උඩක ඉඳලා ඔයගොල්ලන්ට වැටුණත් ඇති ඉතින් සෙත්ත පෝච්චි වෙන්න. මට හුඩු වෙනවා සොම්බි ස්පෝන් එකක් තියෙනවා වගේ එකස්සේ. නියමයි. යන්නේ මං නැති වුණානේ. එච්චරයි මදි උනේ. ඇස්සේ කීපල දෙන්න හිතෙනවා බං. හුටා. හරි අවුලක් නැතට කියලා මැරුණ එක හොඳයි ඇත්තටම. හැමදේම වෙන්නේ හොඳට කියනවනේ. එතනට කියලා ඇත්තටම මැරුණ එක හොඳයි. අපි මේ පැත්තේ සංචාරයක් දාලා බලමු. කොහොම හරි ගහ හොයාගන්නත් එපා. ෂිට්. මෙතන උස බල හල්ලව. අපි යමුනේ මේ පැත්තට ගිහිල්ලා මේ රවුමක් දාලා බලමු. ඩෙසර්ට් එකක් වගේවත් තිබ්බනම් මේ ඩෙසර්ට් එකේ නා විලේජ් තියෙනවනේ. මේක මොකද මේ කට්ටිය බෑඩ්ලෑන්ඩ්ස් කියලා කියන්නේ මේකේ වෙන මොනක් හරි නමක් තියෙන්නේ මට මතක විදිහට. ද බෑඩ්ලෑන්ඩ් බයෝම් කියලාද මන්ද මේකට කියන්නේ බං මට මතක නැහැ. මේ තනක් කේව්වක්. තනක් කේව්වක් තියෙනවනේ. ඒක නම් කේව්වක් නෙමෙයි නිකන් පොඩි පාරක් වගේ. අරගේ සොම්බි ස්පෝන් එකක් තිබ්බා කියන්නේ ඒකේ චෙස්ට් එකක් තියෙන්න ඕන. චෙස්ට් එකේ නම් හොඳ ලූට් මොනවා හරි ඇති. ඩයමන්ඩ් තිබ්බද? නෑ නේ අර දිලිසෙන වැල්. සමහර වෙලාවට මේ කදු මුදුන් වල ගස් තියෙනවා. දැන් මේ ස්පෝන් වෙලා තියෙන පැත්තත් එක්ක මේ අපිට ගේම් එක පටන් ගන්න ක්‍රාෆ්ටින් ටේබල් එකක් හදාගන්න විදිහක් නැහැ. ගස් නැහැනේ. අපිට මොනවා හරි ලී වර්ගයක් ඕන වෙනවා. මේ පේන ෂිට් වෙලා ෆක් වෙලා තියෙනවා. කොහොමද වුනේ? අම්මට ඉතින් යාමඩි ලෝකෙ බා. ෂෙල් එක ගන්න බැරි වෙයිද මේ? මරන්න නැහෙන ගේමක් දෙන්න වෙයි. අපි යමු අපේ ගමන. මෙන් තාමඩි ලෝකෙ මේ ඉන්නේ ෂෙල් එක ඇකිලෙන්න කලින් නේ. දැක්ක ගමන් ඇකිලෙනවා. ඉවරයි. ඔන්න නෝමල් ඩෙසර්ට් එකක්ද බා? නෑනේ. සෑන්ඩ් ටිකක් තියෙනවා. වයිට් සෑන්ඩ්. නිකන් මෑඩ් මැක්ස් සීන් එකක් වගේ තියෙන්නේ. මියුසික් එක ප්ලේ වෙනවා. මන් දාන්නේ නෙමෙයි මයින්ක්‍රාෆ්ට් ගේම් එකේ තියෙන ඔෆිෂියල් ට්‍රැක් එක.
ගේම් එකම ප්ලේ වෙනවා. මෙතනත් ආමඩි ලෝකෙ. අයියෝ බොකෝ නෑනේ. Sudah. Natarat keluar, water keluar. Mana makhluk di bataran ni kahat ni tu. Satu aja ni kaki. Dan hari. තේරුමක් නෑ මයින් ෂාෆ්ට් එකක් හරි හම්බුණා නම් ලී ටිකක් ගන්න. දෙකින් කාලකන්ණි මැප් එකේ බලහල්ලා බං මයින් ෂාෆ්ට් එකක්වත් නෑනේ. මම හිතුවේ මෙරලා තමයි කියලා. Right, උඩටත් ආවා. අපි එක දිගට අර වැත්තට යම් බලන්න නේද? අද තියෙන්නේ එක ගෝල් එකයි. කොහෙන් හරි ලී හොයාගෙන ක්‍රාෆ්ටින් ටේබල් එකයි වුඩන් ටූල් සෙට් එකයි හදාගන්න ඕන. හරිද? අද ගෝල් එක තමයි ඒක මට සිරිට ඇත්තුමා. පීඩගෙන යවන්නේ. ගෝලෙන් යනකොට පීඩ එක ලේසි. හරි ගයිස් හරිම පොඩි දුරක් තමයි අපි ආවේ. මෙන්න තියෙනවා බඩු ගස් තියෙනවා ගස්. මොනවද තියෙන්නේ ගස් තියෙනවා ස්කෙල්ටන්ලා දෙන්නෙකුත් ඉන්නවා. එතරින් ගිහලා නැග්ගනම් හරි උඩට සටකාලා නැගගත්තා. ඊ කාලහරි හොම්බිලා දෙන්නෙකුත් එනවා බා. හරි දර වුඩන් ඇකේසියා ට්‍රී එකකින් තමයි අපි ගත්තේ. ඉවරයි. කිරිපර මහ කිරි වැඩ කරේ ඈ. එහෙම කරන්න ඔට්ටු නෑ කිරිපර. දැන් ඉතින් අපි සේෆ් මෙතන.
ඔයාලට තේරෙයි මම මෙතන ඩර්ට් බ්ලොක් දෙයක් ප්ලේස් කරේයි කියලා තව පොඩ්ඩකින්. මේ වගේ වෙලාවක බිමින් ගමන් ගන්න එක ඇත්තටම හරිම භයානකයි. ඉතින් පල්ලෙහා ඉන්නවා එක්කෙනෙක් බලාගෙන. දැන් ඉතින් මේ ඩර්ට් බ්ලොක් තියලා මං ඌට අහු වෙන්නේ නැති වෙන්න එහා පැත්තේ ගහට යන්න හදන්නේ. දැන් නම් ඉතින් ක්‍රාෆ්ටින් ටේබල් එක හදාගන්න පුළුවන්. ඔන්න තව එකක් ආවා. achievement එකක් වගේ එකක් මම දන්නේ නැහැ මොකද්ද කියලා ඒකට කියන්නේ. හුකාරිස්. හරි ගයිස් අදට මෙතනින් ඉවරයි ගේම් ප්ලේ එක. ආයි මං හෙට එකක් දෙන්නම්.